අද ඔයාලට අරගෙන ආවේ අත්තම්මගේ අවුරුදු කතාව. ඉතින් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. ළමයි ඔන්න මේ අවුරුද්දේ පළවෙනි වාරේ අදින් ඉවරයි. හෙට ඉඳන් ඔන්න ඔයාලා ගොඩාක් ආසාවෙන් බලා හිටපු නිවාඩුවක් එන්නේ. අනේ ටීචර් හරිම ෂෝක්. මම නම් හරිම ආසයි අවුරුදු වෙනවට. ඒකනේ. ඉතින් මොනවද අවුරුද්දට පුතාලා කරන්නේ? ඉතින් අවුරුද්දට ගමේ අත්තම්මලාගේ ගෙදර යනවා ටීචර්. එහෙ හරිම ලස්සනයි අවුරුද්දට. මට සෙල්ලම් කරන්න යාළුවොත් ගොඩක් ඉන්නවා එහෙ. අත්තම්මා අපිට රස අවුරුදු කෑම රස කැවිලි ගොඩාක් හදලා දෙනවා. ඔව් ටීචර් මමත් කැමතිම අවුරුද්දට. අපිත් මිහිරි වගේ ගමේ අත්තම්මලාගේ දිහා යනවා. ගිය අවුරුද්දේ මම රබනුත් ගැහුවා. අපි අවුරුදු නැකත් ඔක්කොම කළේ අත්තම්මලාගේ ගෙදර ටීචර්. අපිත් එහෙමයි ටීචර්. හරිම හොඳයිනේ. ඔන්න එහෙනම් මේ පාර ඔයාලට ලස්සන වැඩක් දෙන්නම්කෝ. අවුරුදු නිවාඩුවට කරන් එන්න. ඒ මොකද්ද ටීචර්? පුතාලා හැමෝම අවුරුද්දට ගමේ යනවනේ. ඔන්න එහෙනම් ආයේ ඉස්කෝලේදී ගමේ අවුරුදු ගැන ලස්සන රචනයක් ලියන් එන්න. ඔන්න ඉතින් නෙතුකි නිදාගෙන ඉන්න අතරෙත් එයාට පෙනුනේ ගුරුතුමී දීපු ගෙදර වැඩේ. තාත්තේ ටීචර් නිවාඩුවට රචනයක් ලියන්න දුන්නා. ගමේ අවුරුදු ගැන. මම ගමේ අවුරුදු දැකලා නෑනේ තාත්තේ. ගමේ අවුරුදු හරිම ලස්සනයි නෙතු. මම පුංචි කාලේ ආසම ගමේ අවුරුදු දෙනවට. ගමට මගුල් වගේ තමයි ඉතින් ඒ කාලෙට. අනේ තාත්තේ අපිත් ගමේ අත්තම්මලගේ ගෙදර යමු අවුරුද්දට. මගේ යාළුවෝ හැමෝම ගමේ යනවා. අපි අම්මගෙනුත් අහලා බලමුකෝ නෙතු. ලොකු කාලෙකින් ගෙදර යන්නත් බැරි වුණානේ. තාත්තේ ගමේ අවුරුදු ගැන තව කියන්නකෝ. මට ආසයි අහන්න. ඒ කාලේ ඔයාගේ අත්තම්ම හදන කැවුම් වලට ගහන්න කිසිම කෙනෙක්ට කැවුම් හදන්න බෑ. ඒවා හරිම රහයි. මට තාම මතකයි ඒ වගේ රස. ඉතින් මේ හසිත එයාගේ ළමා කාලයේ ගත කළේ කිරිබ්බන් දෙනිය කියන ලස්සන ගමේ. මේ ගම්මානේ කඳු වලින් වට වුණ කෙත් අතු වලින් සරුසාර වුණ හරිම ලස්සන ගමක්. කෙළවරින් ගලාගෙන ගිය දොළ පාරත් ගමට එක්කලේ අමුතුම සිසිලසක්. ඉතින් හසිත ජීවත් වුණේ එයාගේ අම්මයි තාත්තයි එක්ක. හසිතගේ තාත්තා රැකියාව විදිහට කළේ කුලී වැඩ. ඉතින් හසිත මේ ගෙදර හිටපු දඟකාර කොළු පැටියෙක් වගේම අම්මගේ තාත්තගේ එකම හොරතලා වුණෙත් මේ හසිත. හසිත පුංචි කාලේ ඉඳලම ඉගෙන ගන්න ගොඩාක් දක්ෂතා පෙන්නුවා. ඉතින් අම්මයි තාත්තයි නොකා නොබී සල්ලි එකතු කරලා හසිතට කිසිම අඩුපාඩුවක් නොකර හොඳින් ඉගැන්නුවා. හසිතත් අම්මගේ තාත්තගේ මහන්සියට ප්‍රතිඵල ලබා දෙන්න හොඳින් ඉගෙන ගත්තා. කුලී වැඩ හැමදෑම හොයාගන්න නැති නිසා සමහර දවස්වලට හසිතගේ අම්මත් ගොයන් කපන්න තේදලු නෙලන්න වගේ වැඩවලටත් ගිහින් හොයාගන්න කීයෙන් හරි හසිතට අවුරුද්දට අලුත් ඇඳුම් කොහොම හරි අරන් දෙන්න නම් අම්මයි තාත්තයි අමතක කළේ නෑ. ඒ වගේම අවුරුදු කැවිලි වලින් හසිත ආසම කොණ්ඩ කැවුම් අම්මා හදලා දුන්නේ හරිම ආදරෙන්. හසිත සෙල්ලම් කරා දඟ වැඩ කරා අම්මගේ තාත්තගේ ආදරේ මැද උස්මහත් වෙලා බුද්ධිමත් දැනුමෙන් පිරිපුන් තරුණයෙක් වුණා. මේ වෙද්දි උසස් අධ්‍යාපනය ඉවර කරපු හසිත හොඳ රැකියාවක් කරන තරුණයෙක්. හැබැයි හසිත රැකියාව කරේ නම් ගමේ නෙවෙයි. ඒ නිසා කාලයත් එක්කම හසිතත් නාගරික විදිහට හැඩගැසුණු තරුණයෙක් වුණා. ඉතින් කාලය ගත වෙද්දි හසිත නගරයෙන්ම තරුණියක් සමග විවාහ වුණා. හසිතට ගම වගේම එයාට දුක් මහන්සි වෙලා උගන්නපු හොඳ තත්ත්වයකට ගන්න කැප වුණු දුප්පත් අම්මවයි තාත්තවයි ටික ටික අමතක වුණා.
මේ අවුරුද්දටවත් පුතාලා අපිව බලන්න එයිද දන්නේ මහත්තයා. ඒව කියන්න බෑ හාමිනේ. ඉතින් හැමදාම පුතා එයි කියලා බලාගෙන ඉන්නවනේ. වැඩිය බලාපොරොත්තු තියාගන්න එපා. කිසිම ආරංචියක්වත් නෑ. ලියුම් කඩදායියක්වත් එව්වේ නෑනේ පුතා. නගරේ ගියාම වැඩ ඇති. මිනිපිරිවත් දැක්කේ නෑ. දැන් කෙල්ල ඉස්කෝලෙත් යනවනේ. ඒකනම් හැබෑව. කොයිතරම් වැඩ රාජකාරි තිබුණත් ලියුමක්වත් එවන්න බැරි කමක් නෑනේ හාමිනේ. අපි බලමුකෝ. ඉතින් මේ පුතාලා එනකම් මග බලාගෙන ඉන්නේ හසිතගේ අම්මයි තාත්තයි. ඒ කාලේ දූලා පැනලා වැඩ කරාට දැන් මේ දෙන්නම කාලයත් එක්ක වයසට ගිහින්. අර අම්මත් එන්නේ. අපි අහලා බලමුකෝ අවුරුද්දට ගමේ යන්න අම්මත් කැමතිද කියලා. හා තාත්තේ මටත් අත්තම්මවයි සීයවයි බලන්න ගොඩාක් ආසයි. අනේ ඔව් දුව මතක් කරනකම් මටත් මතක් වුණේ නෑනේ. මොනතරම් කාලෙකින් ගෙදර යන්න බැරි වුණාද. අම්මලට පණිවිඩයක්වත් දෙන්න බැරි වුණානේ. දැන් දෙන්නම මග බලාගෙන ඇති. මොකද මේ තාත්තයි දුවයි බර කතාවක? අම්මේ අපි මේ පාර අවුරුදු සමරන්න ගමේ අත්තම්මලාගේ ගෙදර යමු. මගේ යාළුවෝ හැමෝම ගමේ යනවා අවුරුදු වලට. පිස්සුද ළමයෝ? ඕවයි ගිහින් ඉන්න පුළුවන්ද දූවිලි ගොඩේ? අනික මේ පාර අවුරුදු පාඩේ අපේ ගෙදර. යාළුවොත් එනවා මගේ. අනේ අම්මේ ටීචර් රචනයකුත් ලියන් වෙන්න දුන්න ගමේ අවුරුදු ගැන. අපි එනකල් අත්තම්මලත් බලන් ඇති. පියුමි මේ පාර අපි ගමේ යමු. පාටිය නම් කවද දාන්න බැරිද? අම්මවයි තාත්තවයි බලන්න කොච්චර කාලෙකින් යන්න බැරි වුණාද? ඒගොල්ලෝ ඇති හොඳට. මට නම් බෑ අවුරුදු පාටිය කැන්සල් කරන්න. ඔයා තමයි දුවගේ ඔලුවටත් ඕවා දාන්නේ. ඔය මඩේ ගිහින් දුව ලෙඩත් වෙයි. එහෙනම් මාත් ලෙඩෙක් වෙන්න එපැයි පියුමි. මාත් පොඩි කාලේ ඉඳලා හැදුනේ ඔය ගමේනේ. නගරේ තරම් පහසුකම් නැති වුණාට ගම තරම් පිරිසිදු ලස්සන තැනක් නම් මේ නගරේ හොයාගන්න වෙන්නේ නැහැ. අනේ අපි යමු අම්මේ. මගේ යාළුවන්ට ගමේ යාළුවොත් ඉන්නවලු. රබන් ගහනවලු. රස කැවිලි කනවලු. මට විතරයි ඒ මොනවත් නැත්තේ. කෝල් එකක් නේද? ඉන්න පොඩ්ඩක්. හෙලෝ කෞෂි. පියුමි මේ පාර අවුරුදු නිවාඩුවට අපිට පාටියට එන්න වෙන්නේ නෑ ඩියර්. ඒ මොකද කෞෂි? කලින් ප්ලෑන් කරන්න හිටියේ. අපි අවුරුද්දට කියන්නගේ ගමේ යනවා පියු. ළමයට අලුත් එක්ස්පීරියන්ස් එකක් මේක. මේ නගරේ පාටි වගේද පියුමි එහෙ මොනතරම් ලස්සනයිද? හා එහෙමද? ඔව් පියු මොනවත් හිතන්න එපා හොඳේ. අපි ප්ලෑන් කරේ ටිකක් ඇවිදලා සතියක් විතර ඉඳලා එන්න. හරි කෞෂි බයි. බලන්නකො හසිත. කෞෂිලා අවුරුදු පාටියට එන්නේ නෑලු. ඒ මොකෝ පියුමි? ඒගොල්ලෝ ගමේ යනවලු අවුරුද්දට. සතියකින් විතරලු එන්නේ. ඒකනේ පියුමි. ගමේ යන්න කවුරුත් ආසයි. අපිත් යමු මේ පාර අම්මවයි තාත්තවයි බලලා එන්න. කෞෂිලා ආවේ නැති වුණාට රුවිනිලා ඒවි. ඒගොල්ලෝ නම් ඔය ගම්වල යන්න කැමති නෑනේ. අපේ යාළුවෝ නම් යනවා. ඒගොල්ලෝ ආසම අවුරුද්දට ගමේ යන්න. මෙන්න රුවි ගන්නවා. පාටිය ගැන අහන්න වෙන්නේ නැති. හෙලෝ රුවි අවුරුදු පාටියට එනවා නේද? ගෙදර කට්ටියම එන්න ඕනේ. අනේ පියුමි තරහා වෙන්න එපා හොඳේ. මේ පාර අපිට එන්න වෙන්නේ නැහැ. ඒ මොකද රුවි? ඕගොල්ලොත් ගමේ යනවද? ඔව් පියු මේ පාර කට්ටියම ගමේ යනවා. නෑදෑයෝ හැමෝම ගමේ අවුරුදු උත්සවයක් කරනවා එකතු වෙලා. හරි එහෙනම්. බයි. රුවිනිලත් ගමේ යනවලු. දැන් ඉතින් මොන පාටිද? හැමෝම ගමේ යන්න ලෑස්ති වෙනවා මේ පාර. අපිත් යමු ඔන්න ඔය එහෙනම්. මගේ හොඳ අම්මා මටත් පුළුවන් දැන් ගමේ අවුරුදු බලන්න. අපි කවදද තාත්තේ යන්නේ? අපි එහෙනම් ආච්චිටයි සීයටයි අවුරුදු කෑගිත් තරම් හෙටම යමු. හරි තාත්තේ මම දැන්මම මගේ බෑග් එක හදාගන්නම්. ඉතින් පුංචි නෙතුකිට නම් ගොඩාක් සතුටුයි. එයා ආච්චිටයි සීයටයි පෙන්නන්න එයාගේ චිත්‍රපොත් පවා බෑග් එකට දාගත්තා. ඉතින් පහුවදා උදෙත් හසිතගේ අම්මයි තාත්තයි
පුතා එනකල් වෙනද වගේම ගේ දොර කොටට වෙලා බලාගෙන හිටියා. අදත් මගේ බලන් ඉන්නවද නැන්දයි මාමයි? වැඩිය බලාපොරොත්තු තියාගන්න එපා නැන්දේ. මේ අවුරුද්දෙත් ආවේ නැති වුණොත් නැන්දලට ගොඩක් දුක දැනේ. අපි වෙන මොනවා කරන්නද පුතේ? දැන් පුරුද්දක් වෙලා. නැන්දයි මාමයි කෑම කාලාද? ඔව් දුවේ කෑම කෑවා. එහෙනම් මම යන්නම් නැන්දේ. මම මේ බලල යන්න ආවේ. ඉතින් ටික වෙලාවක් යද්දී අම්මවයි තාත්තවයි පුදුම කරවමින් පුතයි ලේලි මිනිපිරි තුන්දෙනාම ගෙදර ආවා. අම්මයි තාත්තයි සතුටට ඇඬුවා. ආච්චි සීයේ ඔන්න අපි ආවා. ඉතින් සීයයි ආච්චි මිනිපිරිවත් දැක්කේ ලොකු කාලෙකින්. මේ දෙන්න ජීවිතේ ලැබපු ලොකුම සතුට ජයග්‍රහණය වුණේ මෙයාලව දැක ගැනීම. ඒ සතුට කොච්චරක්ද කියලා වචන වලින් නම් කියන්න බැරි තරම්. ඉතින් නෙතුටත් ගොඩාක් සතුටුයි. ආච්චි නෙතුට අවුරුදු රස කැවිලි ගොඩාක් හදලා දුන්නා. ඒ වගේම ගමේ ඇවිදින්න ගියා, රතිඤ්ඤා පත්තු කරා, ඔන්චිලි පැද්දා, යාළුවොත් එක්ක සෙල්ලම් කරා. ඒ වගේම පියුමිත් ගමේ තියෙන එකමුතුව, නිහඬියාව, සුන්දරත්වය දැක්කේ එදා තමයි. පියුමිත් ගමට ගොඩාක් ආදරය කරන්න පටන් ගත්තා. ඉතින් හැමෝම එකතු වෙලා අවුරුදු චාරිත්‍ර කරේ ගමේ ගෙදර. ඉතින් මේ අවුරුද්ද හැමෝගෙම ජීවිතේ හොඳම ලස්සන මිහිරි මතක පිරුණු අවුරුද්දක් වුණා. ඉතින් ලැබුවා වූ මේ අවුරුද්ද ඔයාලා හැමෝටම සාමේ සතුට පිරි සියලු පැතුම් ඉටුවන නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.